අම්මලා තාත්තලා මැරෙන්න අන්තිම 50 දින වෙලාවේ ඔන්න මහගෙදර නම් ඉන්නේ. මහගෙදර ඉන්නේ උන් පණිවිඩය යවනවා ඈත ඉන්න අනිත් සහෝදර සහෝදරයන් වරෙන් අම්මට අන්තිමයි කියලා. දැන් හුඟක් ඒ උන් දීලා ගියාම අම්මා තාත්තා මතකත් නැහැනේ. හැබැයි පෙන්ෂන් එකක් තියෙනවා නම් මාසෙකට සැරයක් යනවා. 10 වෙනිදා නම් පෙන්ෂන් එක තියෙන 12 වෙනිදා විතර වගේ යනවා. එහෙම නැත්නම් යනවා. ඒ යනකොට ඉතින් ওই පොඩි නෙස්ට් මෝල්ට හරි එක සැරයක් දිය කරන්න පුළුවන් පොඩි නෙස්ට් මෝල්ට පැකට් එකකුයි. පාමසියක බහැලා C විටමින් ටිකකුයි ගිහින් දෙනවා නේද? හැබැයි අරුන්දටත් අර අම්මට දැන් ඔක්කොම සුමේ කරන්නේ ලේලි. දැන් බාල පුතාටනේ ගේ දෙන්නේ. ඒ නිසා මහගෙදර ඉන්නේ බාල පුතා. අම්මා බාල පුතාගේ නෝනා වෙන එක තරම් කරුමයක් මේ තුන් ලෝකෙම නැහැ. ඒ මොකද දන්නවද? සමහර එවුන් නාකි වෙන්න දුෂ්ටයි. මාස ගානකට සැරයක් දුව එනවනේ. දුව ඇවිල්ලා ටික දීලා අම්මේ උණු වතුර නාවන්නද කියලා අහලා බලන්න ඕන. ගල් ගෙඩි දෙකක් තුනක් තියාගෙන එළියේ අලි තඹ හැලියක් තියාගෙන වතුර උණු කරලා නාවන්න හදනවා. උණු වතුර නාවල ඇවිල්ලා කාමරේ ඉඳෝලා ඔළුව අත ගන්න ගමන් අම්මේ අපේ සරත් අහනවා මේ අම්මා නැති වෙච්ච කාලෙකට ඉතින් මහ ගෙදරට එන්න ඒ හින්දා මේ මතක් වෙන්න කලුවර අල්මාරිය දෙන්න අරන් එන්න බැයිද කියලා. මට මේක අම්මට කියන්නත් බෑ ඉතින් නැතුවත් බෑ නොකියත් බෑ. ඕකි එනේන සැරේට ගිරේ හරි අරන් යනවා. අර මහ ගෙදර දුන්න කරුමෙට අර ලේලි ඊළකට ඔය විතර නෙවෙයි පිටියට හේතු කරනවා මේකේ මට සලකන්නේ බා. මොනවාද රහසෙන් කියන්නේ මේකේ මට සලකන්නේ බා. උණු වතුර දුන්නත් නාකි වෙනකොට හොඳ නැහැ. ලෝදි දීලා මරන්න හදනවා කියනවා. සීනි දාලා දුන්නත් හොඳ නැහැ. මට සීනි වැඩි කොල්ල මරන්න හදනවා කියනවා. ඉතින් ඒ නිසා එහෙම ඒවත් තියෙන ඔය ඇස්සේ. කොහොම වුණත් අන්තිම වෙලාව වෙන දුවගෙන ඇවිල්ලා ගැමුණුත් වඩාගෙන ඇවිල්ලා අම්මේ මේ බලන්නකො මන් දිහා මේ මාව අඳුරන්න පුළුවන්ද මම මේ කුමුදුනි මේ ගැමුණු කියලා ගැමුණු ඇහි උබන්න හදනවා. දැන් මේ පණ ඇද ගන්න බැරුව දඟලනවා මේ. ඒ ඇස්සේ මුණුබුරෝ මිරිපිරියෝ අන්තිමට මතක් කරන්න හදනවා. මැරිච්ච කාට මැරෙන්නේ හාදයට නිදහසේ සැනසෙල්ලේ මැරෙන්න ලැබෙනවද? ලෙන්ගතුකම හිතට ආපහු වෙනවද නැද්ද? කල්ලාතු ඕගොල්ලෝ මැරෙනකොට පණ යනකොට කලින් කියලා තියනවා තොපි මම මැරෙන වෙලාවේ පණ යන වෙලාවේ එක එක්කවත් ළඟට එහෙම එනව නෙමෙයි. දැන් සමහර ඒවා මම කිව්වේ අන්තිම වෙලාවේ ඇවිල්ලා කට ඇරලා වතුර පොවන්න හදලා. ඒ අස්තාව දොඩම් පොවන්න හදලා. මොකද දන්නවද? මැරුණාම මරලා තොන දින අඬන්න මගේ දොඩම් බීලා මලේ කියලා මං හරි හසයි. මල ගෙවල් එක එක අඬන හැටි යන්න. අනේ බේත් ටිකක් බීලා මලා නම් කමන්නේ කියලා අඬනවා සමහර ඒවා. සමහර ඒවා අඬනවා අනේ මගේ දොඩම් බීලා මලේ කියලා. දොඩම් දුන්න හින්දාමයි මලේ. මොකද මේ සෙන් අඩිය විශ්සනවා කියලා කියන්නේ මැරෙනකොට. තව දොඩමුත් පොවපන්කෝ. එතකොට හොඳටම සෙන් ඇවිස්සෙනවා. ඒක අම්මා කෙනෙක්. 3 මාසේ අතරත පින්කමක් කරනකොට මියගිය අය ගෙන්නන තැනකට ගෙන්නුවාම අම්මා කොහෙද ඉන්නේ? මම යක්ෂාත්මක ඉන්නේ. ඇයි අම්මා යක්ෂාත්මක ඉන්නේ? අම්මා අච්චර පින්කම් කළානේ. එච්චර පින්කම් කළාට කවුද බොලාර මම පණ යන වෙලාවේ මගේ පිරිත් දැම්මේ කන උඩ තියලා. මට කේන්ති ගියා. පිරිත් දාපියුම් කෙනෙක් මට කේන්ති ගියා. මට ද්වේෂසහගත හිතක් නැහැ. මං හුඟක් කල් මෛත්‍රී වැඩුවා. අන්තිමට මගේ මෛත්‍රී සෞතු කළා උඹලා. ඉතින් මියගේ ඥාතීන් සම්බන්ධ ගොඩක් දේවල් තියෙනවා පින්වත්නි.